දැන් අපිට දැන් තෙල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙම හැම රටකටම වගේ දැන් බලපාලා තියෙනවා තෙල් ප්‍රශ්නේ. ඒ මොකද ප්‍රශ්නේ බලා තියෙන ඔය රටවල් වලට සල්ලි නැතුව නෙමෙයි. අපිට ඉස්සෙල්ලා තෙල් ප්‍රශ්නේ තිබ්බේ අපිට ඩොලර්ස් නැතුව ලංකාවට තෙල් ගන්න. දැන් තියෙන්නේ අපිට ඩොලර්ස් තියෙනවා. නමුත් ගන්න තැනක් නැහැ. මොකද යුද්ධය නිසා තෙල් නැව් එන්නේ නැහැ. ඒ නිසා මේක හැම රටකටම වගේ දැන් තෙල් හිඟයක් තියෙනවා. දැන්ටමත් අපිට තව මාසයකට වඩා ලංකාවේ තෙල් තියෙනවා. ඉතින් අපි දන්නේ අපිට ඉස්සරහට තෙල් කොහොම හම්බ වෙයිද කියලා. නිසා අපි අර පරිමැස්සෙන් පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ විදිහට අපි මේ QR code එකක් දාලා අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා කරගන්න. අපි මේ තෙල් ටික ඔක්කොම නාස්ති කරගත්තොත් එහෙම එකපාර ඉස්සරහදී අත්‍යවශ්‍ය දේවල් වලට තෙල් නැතුව යන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අර පරිමැස්මන තමයි අපි මේ විදිහට QR code එකක් දාලා පොඩ්ඩක් අර පරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන පණිවිඩය ජනතාවට දීලා තියෙනවා. QR එක හදිස්සිය දාපුවාම හරිද? ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා තමයි ඒක පිළිගන්නවා. QR එකේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ QR එක අපේ ඩිජිටල් අමාත්‍යාංශය මගින් ඒක ඒ විශේෂඥයෝනේ කරන්නේ. ඉතින් අපේ දේශපාලඥ හැටියට අපිට තියෙන තීරණ අරගෙන ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ තමයි මේක හදන්නේ. දැන් ඒකේ මම අදූදෙත් අහලා බැලුවා. දැන් මේ වෙද්දි මම හිතන ගොඩක් ප්‍රශ්න විසඳලා කියන එක තමයි මට දුන්නේ. මේක අන්තර්ජාතික මට්ටමේ ප්‍රශ්නයක්. ඉතින් මේකට අපි මුහුණ දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා ජනතාව එදාට වඩා අද බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නවා මේක යුද්ධයක් නිසා මේක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි සියලුම ජනතාවට ආරාධනය කරනවා තත්ත්වයේ තේරුම් අරගෙන බොරු ප්‍රචාරවලට විපක්ෂය මගින් දාන බොරු ප්‍රචාරවලට බොරු රැවටිලි වලට අහු වෙන්න එපා කියලා.